Hi guys, welcome to my YouTube channel. අද වීඩියෝ එක හරහා මම ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ ChatGPT කියන AI tool එක භාවිතා කරලා මෙන්න මේ වගේ ලස්සන images කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ ChatGPT කියන AI tool එක භාවිතා කරලා ඔයාගේ job category එකට අදාළව මෙන්න මේ වගේ ලස්සන images නිර්මාණය කරගන්න. ඉතින් මේ සම්බන්ධව මේ වීඩියෝ එක හරහා ඔයාලට මම සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. ඔයාට පුළුවන් වීඩියෝ එක ඉවර වෙනකම්ම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙමනම් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වගේ images නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් Google Chrome එකට ගිහිල්ලා ChatGPT කියලා search කරලා ඔයාලට පුළුවන් ChatGPT එකට login වෙන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට Google Play Store එකට ඇවිල්ලා ChatGPT කියලා search කරලා මෙන්න මේ වගේ ChatGPT ලගේ app එක download කරගන්න පුළුවන්. ඉතින් මම දැනටවත් මෙන්න මේ විදිහට ChatGPT app එක download කරගෙන ඉන්නේ. ඉතින් මට පුළුවන් මෙන්න මේ open button එක touch කරලා ChatGPT එක open කරගන්න. හරි. මම දැන් මෙන්න මේ විදිහට මේ open button එක touch කරලා ChatGPT app එක open කරගන්නවා. හරි. මෙතන ඔයාට බලාගන්න පුළුවන් දැන් ඔයාලා මුලින්ම එන කෙනෙක් නම් ඔයාලා ChatGPT එක කලින් හදාගෙන නැති කෙනෙක් නම් ඔයාලට මේ විදිහට නෙවෙයි පෙන්වන්නේ. මෙතන ඔයාලට Gmail එකකින් login වෙන්න පෙන්නනවා. ඉතින් ඔයාට පුළුවන් මෙතන Gmail එකක් select කරලා දීලා මෙන්න මේ විදිහට ChatGPT එකට login වෙන්න. ඒ විදිහට login වුණාට පස්සේ මේ වගේ තැනකට ඔයාලව එනවා. මෙතන තමයි ඔයාලගේ ඔයාට හදාගන්න images වල prompt ලබා දෙන්න තියෙන්නේ. හරි, මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ image එක නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. හරි, මම දැන් හදාගත්ත prompt එක මෙන්න මෙතනට ඇතුළත් කරගන්නවා. මෙන්න මේ විදිහට ඇතුළත් කරගන්නවා. ඉතින් මෙතන පේනවා ඇති මගේ job එකට අදාළව විකට image එකක් තමයි මම නිර්මාණය කරලා දෙන්න කියලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට prompt එක type කරලා මෙන්න මේ අවසානයේ තියෙන මෙන්න මේ graphic designer කියන තැනට ඔයාගේ job category එක ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා මගේ job category එක graphic designer කෙනෙක් විදිහට තමයි මම මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ job එක ඔයා hotel side එකක ඉන්නවා නම් hotel කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා යම්කිසි වෙන job එකක් කරනවා නම් ඔයාට පුළුවන් ඒ අදාළ job category එක මෙන්න මෙතනට ලබා දෙන්න. ඒ ලබා දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ plus ලකුණ touch කරලා මෙතනට ඔයාගේ photo එකක් ඇතුළත් කරගන්න. හරි, ඔයාට පේනවා ඇති මම මෙන්න මේ විදිහට image එකක් මෙතනට ඇතුළත් කරගෙන තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ image එකකුත් මෙතනට ඇතුළත් කරගෙන මම මෙන්න මේ type කරලා තියෙන විදිහට මෙතන type කරගෙන ඔයාට පුළුවන් මේ text එක අවසානයේ graphic designer කියන තැනට ඔයාගේ job category එක ලබා දෙන්න. ඒ ලබා දීලා ඔයාට පුළුවන් මෙන්න මේ plus ලකුණ නැවතත් touch කරගන්න. ඒක touch කරගෙන ඔයාට පුළුවන් මෙතන මෙන්න මේ thinking කියන mood එකට දාගන්න. ඒ දාගෙන ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ send button එක touch කරගන්න. හරි, එහෙම දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට image එක generate වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතන ටික වෙලාවක් ඉන්න සිද්ධ වෙනවා මේ image එක generate වෙලා එනකල්. හරි, ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට ලස්සන image එකක් අපිට ChatGPT එක තුලින් generate කරලා දීලා තියෙනවා. ඔයාටත් හැකියාවක් තියෙනවා මම කියලා දීපු විදිහට මෙන්න මේ විදිහට images generate කරගන්න. හරි, මේ වීඩියෝ එක හරහා මම ඔයාලට මේ වගේ image එකක් නිර්මාණය කරගන්න හැටි තමයි අද අරගෙන ආවේ. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙම වැදගත් වුණා කියලා හිතනවා නම් නොදන්න යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම දිනපතා මෙන්න මේ වගේ වීඩියෝස් නරඹන්න ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. එහෙමනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.